හයි කොහොමද ඔයගලන්ට ගොඩක් කාලෙකට පස්සේ මම අද වීඩියෝ එකක් ගේන්න හදන්නේ. වීඩියෝ එකක් ගේන්න කියන්නේ මේක මගේ පුංචි හොබි එකක් විදිහට තමයි මම ඔයගලන්ට කියන්නේ. දැන් සාමාන්‍යයෙන් එක එක්කෙනාට එක එක හොබිස් තියෙනවානේ. ඉතින් මට තියෙනවා ඔය ඒ කියන්නේ හොබිස් නම් ගොඩක් තියෙනවා. එක හොබි එකක් විදිහට මම ආසයි එක එක කන්ට්‍රීස් වල සල්ලි එකතු කරන්න. ඉතින් ඒ කියන්නේ මට සමහරක් වෙලාවට ඔය පිටරට ඉන්න කට්ටියකින් හම්බෙලා තියෙනවා. ඉතින් ගොඩක් එහෙම තමයි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම දැනට එකතු කරගෙන තියෙන පිටරටවල් වල තියෙන ඒ මුදල් ටික. මේක තායි බාත් එකක් 20ක්. මේක මම තායිලන්ඩ් ගියපු වෙලේ මම ට්‍රැවල් කරලා ඉවර වෙලා සල්ලි ඉතුරුනාට පස්සේ මතක හිටින්න තියාගත්ත එකක්. එතකොට මේක නිව්සීලන්ඩ් ඩොලර්ස්. මේක මට ගිය අවුරුද්දේ අපි චූටියේ වැකේෂන් එකට ආපු වෙලේ අවුරුද්දට වන්නකොට දුන්නා ඩොලර් එකක්. මේකත් මට හම්බුනේ අපේ අම්මා ඉන්දියා ගියා. ඉන්දියා යන අපි ඉන්දියන් රුපීස් වලට කලින් මේ ඩොලර්ස් වලට තමයි මාරු කරලා තියාගේ සල්ලි වගේ කිතු කරලා මේකෙන්දි මම ඩොලර් එකක් තියාගත්තා. එතකොට මේ සමහරක් තියෙන මුදල් නෝට්ටු නම් මොන රටවල් වලට කියන මම හරියටම දන්නේ නැහැ. මොකද මේ සමහරක් ඒවා තිබ්බා අපේ එක අය කෙනෙක් ටූරිසම් ෆීල්ඩ් එකේ කාලයක් වැඩ කරා. ඒතකොට ටූරිස්ට්ලා දීලා එහෙම තියෙන මුදල් ටිකකුත් මං ගාව තියෙනවා. ඉතින් මේක නම් මම දන්නේ නැහැ. ඔයාලා මේකේ රට දන්නව නම් මට කියන්න. මේවා නම් ඉන්දියන් රුපී. දැන් අපේ අම්මා ඉන්දියා ගියපු වෙලේ තමයි මම තියාගත්තේ. යාගෙන් අරගෙන මම තියාගත්තා. තව නෝට්ටු කීපයක් තියෙනවා. ඒව ගැන අතරම මම රටවල් දන්නේ නැහැ. මේ එකක් මේ වගේ දෙකක් තියෙනවා. 50 20ද කොහෙද? මේකත් ඉන්දියාවේ එකක්. මම හිතන්නේ එතන ඉන්දියා කියලා ගහලා තියෙනවා 50 කියලා. මේව නම්